හයි කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් පරිස්සමින් ඇති කියලා. මේ ඉතින් වෙකේෂන් එක මාසයක් ඉවර වෙලා ආයිම ජොබ් එකට යන ගමන ඉතින්. ලංකාවට එන්න කොච්චර ආසාව වුණත් ලංකාවට ඇවිත් මෙහෙම ගෙදර ඉඳලා පවුලේ අයව දාලා එහෙම යද්දි මාරම දුකයි ඉතින්. ඕනම කෙනෙකුට ඒ අත්දැකීම ඒ විදිහටම දැනෙනවා ඇති. අපි කොච්චර කොහොම වුණත් ලංකාවට ගොඩක් ආදරේ නිසාත් ගෙදර වගේ කොහේ හිටියත් නැති නිසාත් වෙන්න ඇති. ඉතින් ඒ ෆීලින් එක ඒ විදිහට දැනෙන්නේ. ඒ වගේම එයාපෝට් එක කියන්නේ දුක සතුට කට්ටියක් අඬද්දි කට්ටියක් hina වෙන තැනක් තමයි එයාපෝට් එකක් කියන්නේ. ඒක ඉතින් කොහේ වුණත් එක වගේ තමයි. ඉතින් මම මේ සැරේ ආවට ඇත්තටම බැගේජ් වුණත් එහෙම ගොඩක් බඩු ගේන්නවත් දේවල් මං එහෙම හිතුවේ නැහැ. කොහොම හරි දවල්ට ලන්ච් එක ගෙදරින් අරගත්තා. ඊට පස්සේ අපි එද්දිම වාහනේදී කොහොම හරි මේ මයියොක්ක බයිට් කෑවා. ඉතින් ඒ ගමන් හොතරත් තිබහයි එහෙම එක වතුරත් එහෙම බීලා කොහොම හරි බඩගින්නක් තිබුණේ නැහැ. ඉතින් 7:00ට තමයි අපිට මේ තිබ්බේ මේ ඩිපාචර් ටයිම් එක. ඉතින් ඊට පස්සේ ටිකක් වෙලා ඉතියේ වුණාට පොඩි බඩගින්නක් ආවා. ඉතින් මේ විදිහට මෙන්න මෙහෙම ටී එකකුත් අරගෙන මාළු පාන් එකක් ගත්තා. මේ ඩොලර් එකක් තමයි උනේ. ඉතින් මේ වගේ දේවල් ඔයාලට එයාපෝට් එකේ ටිකක් වෙලා වේටින් වෙනවා නම් ඇත්තටම සල්ලි එහෙම අරගෙන ආවේ නැත්තම් ඉතින් ඔයාලට ගෙදරින් මොනවා හරි පොඩි ස්නැක් එකක් හරි අරන් එන එක හොඳයි. ඉතින් මේ තියෙන්නේ මං ආසම තැන එයාපෝට් එකේ එද්දි දකින්න වගේම යනකොටත් ඉතින් බුදු සරණින් ඉතින් ගිහින් එන්න සහ ලංකාවට එද්දිත් ඉතින් ඒ විදිහට තමයි හිතන්නේ. ඔන්න ඉතින් කොහොම හරි එමිරේට්ස් එක තමයි මේ සැරේ ෆ්ලයිට් එක. ඉතින් හොඳටම මං නම් හිටියේ නිදිමතෙන් මහන්සිත් එක්ක කොහොම හරි දවසම මේ එදා දවසෙත් මං ගෙදර හිටියේ නැහැ. දවල් වරුවෙත් මං ගමනක් ගිහින් ආවේ. ඉතින් ඒක නිසා මහන්සිය එක්කත් එක්ක තමයි හිටියේ. ඉතින් මං ෆ්ලයිට් එකට නැගලා චුට්ටක් වෙලා ඉද්දි කොහොම හරි මට නිින්දක් ගියා. ඊට පස්සේ ආයෙම හැරුණේ කෑම කන්න තමයි. ඉතින් කෑම එකත් එමිරේට්ස් එකේ රසට තිබුණා. මම ගත්තේ මෑෂ් පොටේටෝ විත් චිකන් තියෙන එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ටික වෙලාවක් මම මේක ගත්තේ මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය බලන්න ගිය වෙලාවේ. ඉතින් ඒ වෙලාවේ ගත්ත මේ පොතත් චුට්ටක් වෙලා මම ඉතින් කියෙව්වා. හැබැයි මේකෙන් පිටු දෙකක්වත් කියව ගන්න බැරි වුණා. මට හරි නිදිමතක් තමයි ආවේ. වෙලසනින් එයාපෝට් එකට එන්න එක හේතුවක් තමයි මම කාර්ගෝ දැම්මේ පෙබරවාරි මාසේ. හැබැයි මේ යුද්ධයේ ප්‍රශ්නත් එක්ක නිසා කොහොම හරි කාගෝ එක මේ වෙනතෙක්ම ගිහිල්ලා නැහැ. මේ 7 වෙනි මාසේ පළවෙනිදාත් වෙලා ඉතින්. ඒ වෙද්දිත් තාම කාගෝ එක ගිහින් නැහැ. ඉතින් මට කියන්න ඕනේ ඔයාලත් මැද පෙරදිග ඉන්න කෙනෙක් නම් ඇත්තටම මේ කාගෝ දාන එක කරන්න එපා. නිකන් අපරාධ සල්ලි වියදම් වෙන එකක් විතරයි. මොකද ඉතින් කාගෝ එක අපි වෙකේෂන් එක ඉවර වෙන්න ඉස්සෙල්ලා ගිහිල්ලා නැත්තම් ගන්න බැරි වුණොත් අපි ලෝයර් කෙනෙකුට සල්ලි දීලා ඇටෝනි හදන්නත් ඕනි. ඉතින් ඇටෝනි එකට මට රුපියල් 10000ක් ගියා. ඉතින් ඒ වගේම අපි එයාපෝට් එකට ඇවිල්ලා ඊට පස්සේ කස්ටමර් එකෙන් ඒ ඇටෝනි එක සයින් කරලා තමයි ගෙදර කෙනෙකුට දීලා තමයි අපි එන්න ඕනි. ඉතින් එන්න ඒ වගේ ප්‍රොසෙස් එකක් කරගන්නත් ඕනි. කාගෝ එක ගියේ නැති වුණාම. එහෙමයි කියලා නෑ. දැන් කාගෝ එකටත් ඉස්සෙල්ලටත් වැඩිය ගාණ වැඩි. මම කාගෝ එක දාද්දි මීටරේ පෙට්ටිය කොහොම හරි මම දැම්මේ 450ට හරි 480ට හරි. දැන් ඒක 750ක්ද 780ක්ද වෙනවා. ඉතින් ඒ ඇත්තටම ලංකාවේ දැන් හැමදේම තියෙනවා මෙහි තියෙන. ඉතින් ඒක නිසා මම නිදිය ගත්තා කිව්වට කොහොම හරි ෆිල්ම් එකකුත් බලන්න ගත්තා. ලස්සන ෆිල්ම් එකක්. ඉතින් පරණ එකක්. හැබැයි ඉතින් මේ කිසිම දෙයක් මං ඉතින් එන්ඩ් වෙනකම් බැලුවේ නැහැ. මොකද ඉතින් මට හරිම නිදිමතක් ආව නිසා. ඉතින් ඊට පස්සේ මේ එමිරේට්ස් එකේ තියෙනවා ඉතින් අපිට මේ ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්න ඉස්සෙල්ලා අපි මේවට සැටිස්ද කියලා දාන්න. ඉතින් මට එදා දවසෙත් මූඩ් එක අනුව මට සැටිස් දේවල් තමයි මම මේ විදිහට මෙන්න මෙහෙම ඉතින් මේ ආන්සර් දුන්නා. ඉතින් මට කියන්න ඕනුනේ තව ලංකාවේ ඇත්තටම හැමදේම තියෙනවා. ඉතින් මේ පිට රටවල් වල තියෙන දේවල් දැන්. හැබැයි ඉතින් චූටි වෙනසක් ඕන නම් ගණනේ තියෙන්න පුළුවන්. හැබැයි අපි කාගෝ එකට දාන ගානත් එක්ක බලද්දී 45000ක් 50000ක් දීලා කාගෝ බොක්ස් එකක් දාද්දී අපිට ඇත්තටම මේ ගාන බෙදලා බලද්දී ලංකාවෙන් මේ දේවල් ගන්න පුළුවන්. මොකද අපි මෙහෙන් ගත්ත සල්ලි වලට ගන්න දේවල්
නැත්තම් ඉලෙක්ට්‍රික් බඩු ඇත්තටම මෙහෙන් ගද්දි ගණන් අඩුයි. ඒත් ඉතින් ඒ දේවල් කාගෝ දාද්දි එහෙම ලොකු ලාභයක් නෑ කියලා ඉතින් මට හිතෙනවා ඊට වැඩිය හොඳයි අපි මේ විදියට ගන්න එක. ඉතින් ඔන්න ඩුබායි එකේ ඉඳලා අපිට බස් දෙකකම යන්න ඕන වුණා ඊළඟ ටර්මිනල් එකට. ඒක නම් ඉතින් හරිම අමාරුයි. ගොඩක් පයින් ඇවිදගෙන ගිහිල්ලා බස් එකකත් එහෙම යන්න ඕනුනේ ඉතින්. කොහොම හරි දැන් ඉතින් මේ ෆ්ලයිට් එක තියෙන්නේ පාන්දර 2යි ගානට තමයි ඇරයිවල් ටයිම් එක තියෙන්නේ දමාම් වලට. ඊට පස්සේ නම් ඉතින් මහන්සිය නිදිමත ඔක්කොම එක ඉතින් මෙන්න මෙහෙම චුට්ටක් වෙලා බලාගෙන හිටියා ඉතින් මට ඉතින් ගෙදරත් මතක් වෙනවා මේ වෙලාවේදී ඒ වගේම ඉතින් අම්මව පව් කියලා මතක් වෙනවා අම්මත් හදිස්සි ගමනකට එළියට ගිහින් හිටියේ මං එන ටයිම් එකේ අම්මා ගෙදර හිටියෙත් නැහැ. ඉතින් එයාත් දුකයි ඒකට මටත් ඉතින් දුකයි එතකොට මගේ සංවේදීකම ගෙදර අය ගාව මං ටිකක් ඒක පෙන්නන විදිහ වෙනස්. ඉතින් මට පොඩ්ඩක් කේන්ති වගේ අරගෙන තමයි මං දුක හිතෙන එක යටපත් කරගන්නේ හුඟක් වෙලාවට එයාලා ගාවදී. ඉතින් ඔන්න දැන් නම් ඉතින් දමාම් එයාපෝට් එකටත් ආවා. ඉතින් දමාම් එයාපෝට් එකේ ඉඳලා අපිට පාර්සලයක් දුන්නා ලංකාවේ යාළුවෙක්. ඉතින් එයාගේ පාර්සලය ගන්න එයා එයාපෝට් එකට ඇවිල්ලා තිබුණා. ඉතින් අපි ටැක්සි එක යන්න තමයි තීරණය කරලා හිටියේ කොහොම හරි එයා අපිව ඩ්‍රොප් කරා. ඉතින් මෙන්න මෙතනින් තමයි බැගේජ් ටිකත් ක්ලියර් කරගෙන ඉතින් ඔන්න දැන් යන්න තමයි ලේස්තිය. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වෙල්කම් ටු දමාම් කියලා එයාපෝට් එකේ අපිව පිළිගත්තේ. ඉතින් කොහොම හරි මෙන්න මේ තියෙන්නේ සෞදියේ ටැක්සි. ඉතින් ඔන්න ඔය විදිහට මං ආපු ගමන්ම බැලුවා කොහොම හරි මෙන්න මේ අංශක 360ට මම නාවපු මල්ගහ හැදිලා තියනවාද කියලා. ඇත්තට මේක මේ රෝඩ් ඇවිල්ලා තිබුණා. ඉතින් හරි සතුටුයි. ඊට පහුවෙනිද තමයි මේ ඉතින් කන්න මොනවා හරි ගන්න ඕනි නිසා ඔන්න අපි සුපර් මාකට් එකට ආවා. ඒ ඇවිල්ලා චූටි බඩු ටිකක් තමයි ඉතින් ගත්තේ. ලොකුවට දේවල් ගත්තේ නැහැ. මේ මාස ඉවර වෙන්නත් ළඟයිනේ ඉතින්. ඒ ඇවිල්ලා මෙන්න මේවා නම් අර පතෝක් වගේ ශාකයක හැදෙන දෙයක් මම කාලා නැහැ. කන්න හිතෙන්නෙත් නැහැ. හැබැයි හැමදාම මම දැක්කහම අල්ලලා බලනවා ගන්නවද නැද්ද කියලා. දවසක මං කාලා ඔයාලටත් කියන්නම්. වීඩියෝ එක බැලුවට මාත් එක්ක එකතු වෙලා ඉන්නවට ඔයාලා හැමෝටම ස්තුතියි. ආදරෙයි. බුදු සරණයි.